ඔබට ආදරය කරනවා ඔබ මට ආදරය කරන්නේ ඒ විදිහට බය වෙන්නේ. රාජ පෙළ රාජකුමාර කාව්‍යා. ඉතින් මොකද මට තියෙන අඩුව? ඔබත් එක්ක සම්බන්ධ වෙන්න ඇතුළත් වෙන්න මට තියෙන අඩුව මොකද්ද? කුමාරි කාව්‍යනි. ඔබත් මාත් අහසක් පොළොවට සමානයි කුමාරි කාව්‍යනි. අහසයි පොළොවේ කියන්නේ තන පුළුවන් ශක්තියක් කියලා දෙන්නේ නෙමෙයි. කුමාරි කාව්‍යනි. කවදාවත් පැහැදිලිව බොරුදියක් වෙන්නේ නැහැ කුමාරි කාව්‍යනි. නෙමෙයි ඔබ මගේ කීමට කැමති වෙන්න. මගේ පියාණන්ගේ ප්‍රශ්නේ මිනිකුගේ හම්බෙන්න මට ඒ මිනිකුරු ඔබගේ හිසේ පලක් දෙනවා. කුමාරි කාව්‍යනි. ආදාවත් මගේ වෙනකතු වෙන්නේ නැහැ කුමාරි කාව්‍යනි. ඒ කියන්නේ ඔබ මට කැමති වෙන්නම නැහැ. තව එකපාරක් සිතා බලන්න. අලුත උපන් පොතේ කියුනේ වගේ ඇස් දෙකක් තියෙන මේ පුංචි ඇස් දෙක දිහා බලලා මට කැමති වෙන්නේ නෙමෙයි. කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ කුමාරි කාව්‍යනි. කුමාරි කාව්‍යනි. ඔබ මං දැක් මොහොතින් ඒ වගේ මා කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා නම් දයාවක් ඇති වුණා නම් මම ඔබේ එකම ඉල්ලීමක් ඉල්ලනවා. ඔබ ඉල්ලන ඕනම දෙයක් කියන්න මම ඒක නොසුදුව පවසන්න මම ඉල්ලන ඕනම දෙයක් දෙනවා. ඔබේ ඉල්ලන එකම ඉල්ලීම තමයි තුන් වේල මොනවා හරි අනුභව කරලා ඔබේ රාජපත්‍යයේ සඳහා ඉදිරිපත් කරලා මට මගේ පාඩුවේ ඉඳ දෙන්න කුමාරි කාව්‍යනි. එපමණයි මම ඔබගෙන් ඉල්ලන්නේ කුමාරි කාව්‍යනි. ඔබ මට කැමැත්තක් දක්වන්නේ නැද්ද? තව එකපාරක් ඔය හිතෙන් හිතලා බලන්න. එක්ක වතාවක් මගේ හදවතේ මට කියලා ඉස්සෙල්ලාම ආදරයක් ඇතුනේ ඔබට පමණයි. ඒ ආදරේ ප්‍රතික්ෂේප කරන්න එපා නෙමෙයි. ඒ කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ කුමාරි කාව්‍යනි. ඔබේ හදවතින් ඒ තියෙන ආසාවන් සියල්ල අත්හැර ගන්න කුමාරි කාව්‍යනි. හොඳයි. ඔබ මට කැමති වෙන්නේ නැත්තම් එකම රාජකාරියක් තියෙන ඔබට ඉෂ්ට සිද්ධ කිරීමට රාජකාරිය එක රාජකාරියකට රාජකාරී 100,000 ගාණක් මම ඉෂ්ට කරලා දෙන්නම්. හොඳයි නෙමෙයි. කොහොමද කියන්නේ? ඔබ දැසිට බලා ගන්න. මගේ හදවතේ තෝරේ පිවිතුරු ආදරේ ඔබ කඩායසනවා දබනවා නම් ඔබ ඔයාගේ දැසිට බලා ගන්න. අර පේන සතුට කලිපරන මගේ දිරමා තොර කරගන්නවා. ඔය පුංචි හදවත තුළ මේ අහිංසක නිමලේ කෙරෙහි පැහැදීමක් ඇති වුණා නම් සෙනෙහසක් ඇති වුණා නම් ආදරයක් ඇති වුණා නම් කුමාරි කාව්‍යනි මේ අහිංසක නිමලට ඔබට ආදරය කරනවා. මොකද්ද කිව්වේ? ආයෙක පාරක් කියන්නකෝ. ඔව් චේතනා. මොකද්ද කිව්වේ? චේතනා ඔච්චර වටිනා ජීවිතයක් මේ අහිංසක නිමල වෙනුවෙන් දිවි පුදන්න උනත් ඔබ සූදානම් වුණා නම් ඔය අහිංසක හදවතේ තියෙන ආදරය මම තේරුම් ගත්තා. චේතනා ඔයාගේ පුංචි ඇස් දෙක තුලින් නැගෙන ඒ පෙම් හතරලි මගේ හදවතට දැනෙනවා. ඒ නිසා චේතනා අය කිසිම කවදාකවත් ඔය අමතක කරන්නේ නැහැ කියලා මේ නිමල පොරොත්තු වෙනවා චේතනා. මල් වසන්ති මේ උද්‍යානයේ ඇතුණු ආදරේ ඔව් සැදේ සදසිලක් වෙලයි ඔබගේ හිසේ අත තියම්මා කියනවා. ඔබට පුද දුන්නේ ආදරේ කවදාවත් අයම කරන්නේ නැහැ කියලා. චේතනා කියන්නකෝ. ඒ කවදා හරි යම් දවසක නිමල චේතනා කියන ආදර කතාවට කාගෙන් හරි බාධාවක් අම්පත්තුවක් ඇති වුණොත් එදාට ඔබ ගන්න තීරණය කුමක්ද? ඒ බාධාවල් හැම දෙයක්ම පිටගෙන ඔබගේ සුරත අල්ලගෙන ඔබත් යන ගමනේ ඒ මාවතේ ගමන් කරන මේ චේතනා එනවා සත්‍යකින්මයි. ඒ වගේම වාසේ හැම දවසකම මේ වනසම පළකට මා මුණ ගැහෙන්න නවද? සත්‍යකින්ම ඔබගේ හිසේ අත තියා දිවුරක් විතරක් දෙනවා. ඔව් චේතනා ඒ පායනවා සත්‍යනම් සතපායනවා සත්‍යනම් මගේ ජීවිතේ මේ පොළොවට හානි වෙනතුරු ඔබට බුදු දුන්න ආදරේ ස්ථිරයි. අසාර මහා සංසාර සාගරය හා සමානව කියන්නකෝ. අහිංසක නිමල චේතනා බැඳි මේ පුංචි ආදර කතා වස්තුව ඔයාගේ පුංචි හදවතට මම ලක් වෙලා මේ විදිහට කියන්න චේතනා. Baby, 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 baby.
හොයාගෙනවා. ඒ මොකද පුතුල්ලේ උණුසුමට උණුසුම නිමල චේතනාගෙන ආදර කතාව ඔහු දෙදෙනා තුල ඇති වුණා. ඔහු දෙදෙනා පොරොන්දුවක් වුණා සෑම දවසකම වඩමල් ගොමේදී ඔහු දෙදෙනා මුණ ගැසෙන බවට. එදා මේ විදිහට නිමලේ දෙනතුරු චේතනා වනවසපු මල්වර තුල මේ විදිහට කාලය ගත කරනවා. පිපිලාර වෙති මල් 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 පිපිලා පිපිලාර වෙති මල් 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 පිපිලා ආමේ වන්න කරුණ සවතක මල් සයලා ආමේ වන්න කරුණ සවතක මල් සයලා පිපිලාර වෙති මල් 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 පිපිලා පිපිලාර වෙති මල් 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 පිපිලා චේතනා කියන නාමයෙන් රත්නකුරේ ඉතිහාසෙ ලියවේවි. ඒක සදාකාලිකයි කියන මම පොරොන්දු වෙනවා. යම් මගේ පිටුම හැමලම මේක ගැන සාකච්ඡා කරන්න අපි යමු. ඔව් චේතනා අපි පස්සෙල යමු. ඔව්. ඒ විදිහට නිමල චේතනා කියන ආදර කතාවට බාධක බාධාවක් වුණා. බාධක දිවා රාත්‍රී නොතකා උපක්‍රමයේ දුවා කොහොමද චේතනාගේ කැමැත්ත තමන්ට ලබා ගන්න කියන එක ඔහුට එකම උපක්‍රමයක් කල්පනා වුණා. ඒ උපක්‍රමයේ ප්‍රයෝජන ගන්න ඔහු සූදානම් වුණා. මේ වෙනකොට කන්දල මහා සේනාධිපතිගේ බිරිඳ වුණ කාමිනී තිබුණ එකම රස්සාව තමයි පළතුරු ටිකක් විකුණගෙන කීයක් හරි හොයාගෙන ජීවත් වෙන එක. එදා සුපුරුදු පරිදි මේ විදිහට කාමිනී තමන්ගේ රැකියාවේ නිරත වුණා. ලබයි හරි ලබයි ගන්නකෝ. හරි රසයි ගුණයි හරි රසයි ගුණයි ගන්න ලාබෙට දෙනවා. නංගි මල්ලි ගන්නකෝ මේවා. හරි රසයි ගුණයි හරි රසයි ගුණයි ගන්න ලාබෙට දෙනවා. නංගි මල්ලි ගන්නකෝ මේවා. හරි රසයි ගුණයි අනේ එන්නකෝ මේ ඉදිනු පෙසල අපරපුට ජම්බු කෝඩේ පිරලා තියෙනවා. අනේ එකක් කෑවත් ඔක්කොම කනවා ගන්නකෝ.
නටනවමයි වැඩේනේ. අයියෝ නටනට දුන්නේ නැත්තම් එක්කෙනෙක්වත් ගන්නෙ නෑනේ. මේ ඌව විකුණනවද එහෙම නැතු දන්සල් දෙනවා. දන්සල් දෙනව නෙමෙයි. මම දැක්කම හරි විකුණනවා. එහෙම දුන්නහම ඈ පස්සේ මට දෙනවනේ ඒ වගේ මුදල්. පස්සේ දෙනවා. හා අනේ යන්න. ඇයි බැරිද? ඔව්. පොඩ්ඩක් ඉන්න. මම ඉල්ලන් එන්නම්. දෙයි. පොඩ්ඩක් කොහම ඉන්නකෝ. ඔය අයියාගෙන් ඉල්ලන්න එපා. සුරංග අයියේ අනේ මට කීයක් හරි දෙන්නකෝ මේ මිනිහා මගේ ඔළුව කනවා. සුරංග අයියේ ඔයාගෙන් එකක් දෙන්නකෝ. ඔයාගෙනුත් එකක් දෙන්න. අතට ඉන්නේ. අර අතට ඉන්නෝ යන්න ඕනේ අර. සුරංග අයියේ ඔයා හැංගිලා නේද? කීයක් හරි දෙන්න අපේ මිනිහට නැත්තම් මගේ ඔළුව කනවා. කවුද සුරංග අයියා? ඇයි මේ ඉන්නේ? ආරංචි මම නැති වෙලාවට ගෙදර යනවා කියලා. දෙන්න සුරංග අයියේ ඉක්මනට දෙන්න නැත්තම් අපේ මිනිහා මගේ ඔළුව කනවා. ඔළුව කන්න වරෙන් මෙහාට. ඔයත් දෙන්නකෝ කහපාට ටී-ෂර්ට් එක අඳලා ඉන්න එක නම් මම දුන්නානේ දෙන්න. හරියටත් හරි. මේ තියෙනවා. ඒයි. මේ තියෙන්නේ. කොවලන්ද? අන්න. දුන්නා නේද? දැන් එහෙනම් මට පුළුවන් නම් ඔයා බලන්න මට කීයක් හරි ඉල්ලලා දෙන්න කාගෙන් හරි. එහෙමද? එහෙම තමයි කියන්නේ. ඔයා හිතන්නේ මට දෙන්නේ නැති වෙයි කියලා? බලමුකෝ. ඔයාට වැඩිය දෙන්න. ඔයාට ඔය ආදරය කරන අක්කලා නංගිලා ඕන තරම් ඉන්නේ හදෙයිද බලමුකෝ. අනේ නංගිලා. මටත් කීයක් හරි දෙන්න ලැජ්ජයි බෙමට. කොයි? යන්න ගිහින් බලන්න ඉල්ලන් එන්න. අන්න බලන්න. ඒ දනුවා කොල්ලනේ දුන්නේ. තව දෙනවා. ඒකනේ මේ අක්කෙකුගෙන් නංගියෙකු කරilla පෙන්නන්නකො මට. මට නම් අයියලා ගොඩාක් දුන්නා. තව දෙනවා. අනේ ගන්න. ඒ මිනිහා අයියේ මේ අත දෙන්න ඔය මිනිහට දෙන්න එපා. දෙන්නකෝ. මේ දිසායියා දෙනවනේ මොකද දිසායියාට දීපන්. මොකද කරන්නේ? සල්ලි තෝරනවා. ඔය සල්ලි මට හානේ ඒ මිනිහට දීලා තියෙන තරම් අනපේ විකුණේ පළතුරු මම මිනිහට ඒ සල්ලි දෙන්නේ. ඇයි? එතන 150ද කොහෙද තියෙන්නේ? එතකොට ඔයාට කීයක් තියෙනවද? මට තියෙනවා ගායින් ගණන් දැනගන්න එපා. ඔයා දන්නද මං කණන් කරලා දෙන්නද? එන්නේ අපේ අපි 100යි 300යි අනේ 400යි කවුරු හරි 100ක් දෙන්නකෝ. තව 100 දෙන්න. අනට උනට අයියේ මටත් එකක් දෙන්නකෝ. අයියේ මටත් එකක් දෙන්න. ඒක මට ඕනේ කොහෙම තියාගන්න මම මගේ මිනිහත් එක්ක ඒක බලා ගන්නකෝ මට දෙන්න හදනේවා දන්නේ මගේ තරම කන්දුල මෙහෙට කිව්වේ ඒ අයියා හොඳ නෑනේ අයියකෝ ඒ අයියා 100ක් දීලා ඒ අයියා 100 දීලා අයිතු ප්‍රයෝජන ගන්න හැදී ඒකනේ නම් බලන්නකෝ ඒකනේ මේ කන්දුල ඔය රාජ මන්දිරේට ගියාමයි මා කෑවද බීවද උන්නද මලාද ඇන්දද පැලන්දද කියලා බැලුවද මම මොනවද ආන්න එපා ඇයි ගිය මාසේ පළවෙනිදා හාල් උණ්ඩුව ගෙනාවේ ඒක හාල් හොඬුවකද මිනිස්සු මාසයක් කන්න බඩු මිල ඉයරේනෝ ඇටි කාපල් ඇටි කාලා හරියනවද මගේ මේ ශරීරෙට මගේ අම්මා කිව්වා ඕකත් එක්ක ගියොත් වැඩි කාලෙ තමයි ජීවත් වෙන්නේ කියලා ඇටි කාලා හරියනවද මිනිහා මට අම්මේ ආපු දවස්වල අපේ ගමේ උන් කිව්වේ අන්න ඉස්කිරිනියක් යනවා කියලා අනේ ඔව් ඒක නෙමෙයි තමුසේ එනකම්මයි හිටියේ තමුසේට මේ අහල පහල ගෑනු කියනවා නෙළුම් කුරුල්ලා කියලා තමුසේ මොකටද නෙළුම් කරකම් කරන්නේ කියනවා ගෑනියක්ද කිව්වේ ගෑනියක් තමයි කිව්වේ නවත්තමුද එහෙනම් නවත්තමු එයාලගේ ඉල්ලීමනේ අපි නවත්තමු යන් කියපු සැනින් අපි යන් 100 ඕක 100ක් දෙන්න අපා එයාට 100ක් දීලා එයාට ගෙදර යන්න කියමුනේ මේ මැනිකේ ඈ ඔය නෙළුම් කුරුල්ලා
කියන්නේ මොකද දන්නවද? ඔව් කියන්නකෝ. ඔයා යාළු වෙලා ඉන්න කාලේ ඔව්. යාළු වෙලා ඉන්න කාලේ මේ ඔයාට කියන්නේ මේ දවසක් ඉතින් ඔයාලගේ අම්මා මට බලන්නවත් එන්න දෙන්නේ නැහනේ. ඉතින් දවස මං ඔයාලා වැවේ නානකොට කුබුගා උඩ හිටියේ. ඔයා අර වැවට පාත් වෙලා තියෙන මංකඩි කුබුගා. ඉතින් අනේ ඒක උඩ. අනේ ඉතින් මොකද උනේ? ඔහොම බල බල හිටියා ඔයාලා නාලේ යනවාද කියලා. වැයකන්දර ගොඩ වෙනකොට මං ටිකක් නැමුණා. ඊට පස්සේ අර කුබුක්කත්ත කඩාගෙන මම ගංගේ හත්වලමි වෙච්චි දේට මක්කොරන් අනේ මොකද උනේ ඊට පස්සේ? යට ගියා. ඉතින් උඩාවේ නැද්ද? උඩ ඇවිල්ලා බැලුවා මං ගහ උඩ. ඇයි? බලනකොට සරම ගහේ. එතකොට මනුස්සෝ ගෙදර ගියේ කොහමද? ගෙදර යන්න කියලා වැයකන්දර එනකොට ගෙන් ගෑනු දෙන්නෙක් එනවා නාන්න. ඉතින් මොකද කරන්නේ? වතුරට පැනලා එනවා ආයෙ නෑවා. අය නානෝ ගෑනුත් නානෝ මාත් නානවා. ඉතින් අමතේ අය නාන්නේ දැන් ගෙදර යන්නේ නැති කියලා මම නානවා. ඊට පස්සේ මොකද උනේ? මේ උන් දෙන්න උණ්ඩේදී එහෙම උදගෙන නාගෙන ගියා. හා මගේ මැනිකේට කියන්නේ හා මම ඉක්මනට කරලා මුන් දැන් ගියානේ කියලා වැයකන්දර එනකොට වරාපඳුරෙන් ඔහම මේන් අය ගෑණියක් එනවා. කොණ්ඩුල. අයිත් පැන්නා. ආයෙත් වතුරටද? අයිත් පැනලා නානවා. ඉතින් මට දැන් ඉන්න බෑ සූත. අනේ පව්වන්නේ. මම බැලුවා මේ කාර්යයන්නේ නෑ. එතනම ටිකක් ඈතට පීනලා ඉවරලා කඩාගත්ත නෙළුම් කොළ දෙකක්. ඉතින් නෙළුම් කොළ දෙකක් කඩන්න ටිකක් ලොකු වෙවි. හා කඩාගෙන මේ නෙළුම් කොළ දෙක මේ මොකද නෙළුම් කොළට අරන් කරේ? ඈ කියන්නකෝ. නෙළුම් කොළ දෙක අත් දෙකට අරගෙන මේ අනේ මොකද්ද කරේ කියන්නකෝ. මෙහෙම තියාගෙන මෙහෙම ගියා. ඉතින් අනේ මඟට යනකොට මට ඉන්න බෑ අත් දෙක රිදෙනවා. ඉතින් මං එතන ඉඳලා මෙහෙම ගිහිල්ලා. සංසාරේ සංසාරේ භාවේ දුක්ඛ. ඇත්තටම මිනිහ ලැජ්ජාවක් කියලා දෙයක් තිබුණේ නැද්ද? ලැජ්ජාව මට නෙමෙයි දැකපු අක්කට. ෂික් විතර. ඒක තමයි කොහෙටවත් යන්න නැත්තේ නෙළුම් කුරුල්ලගේ ගෑණි කියා අවමන් කරන්නේ මට. ඒ ගෑණි එදා තමයි නෙළුම් කුරුල්ල දැකලා තියෙන්නේ. ඒක නෙමෙයි. ඔයා මෙහාට එන්න දෙන්නත් දන්නේ නැන්නේ. ඒක නෙමෙයි. වැඩි වෙලා ගන්න ඕනේ නේද? ඕනේ නෑනේ. හා බෑලා දෙමිලා ඉන්නේ. එහෙනම් ලස්සන කවි පොඩ්ඩක් කියනවද? මම ඔව්. ජීවිතේ කවි නම් කියලා නෑ මං. එකක් කියන්නකෝ. කිරලෙක් හණ්ඩයි විල්ල මැද පාලු කොටේ උඩ ඩුංගුට කුරුට කුරුට කුඳු කුඩු කුටු කුටු කුරුට කුඳු කුරුට කුරුට කුම්. අයියනේ. ඇයි නැවතුනේ? කවිය කියන්නේ ඔබේ ටුංගුට කුරු නමත් යනවා. ඉතින් මම රිද්මනේ අල්ලලා දුන්නේ. අල්ලනවා රිද්මේද? ආ. කිරලෙක් හණ්ඩයි විල්ල මැද පාලු කොටේ උඩ අනේ පට්ටම් ගැල වෙච්ච කරත්තයක් ගියාද? ඇයි මොකද කරත්ත හොයන්නේ? නෑ මට නිකන් ටුකු කරා. අනේ මං තාලේ අල්ලලා දුන්නේ. ඔයාදී ඔව්. කිරලෙක් හඬයි විල මැද පාලු කොටේ උඩ ඉතින් කෙල්ලක් නටයි වැව මැද රෙදි කඩාගෙන මෙය දැක අත්ත කිරි අම්මව බදාගෙන දෙන්නම නටයි වැව මැද රෙදි ඇයි? කහ පාට එකක්ද? දෙන්නම නටයි වැව මැද රෙදි අනේ සුදු පාට රෙදිවත්ද? නෑ කළු පාට. අනේ කියන්නකෝ. දෙන්නම නටයි වැව මැද රෙදි කඩා. අතරේ. මං කැමති නෑ රෙදි කඩාන කරන ආදරේට. අනේ ඔයා එකක් කියන්නකෝ. ආංගර පුටු අරන් එන්නකෝ. අපේ අර චතුවගෙන් ඉල්ල ගන්නකෝක. මම මේක උඩ ඉඳගෙන මේක අල්ල ගන්න. මගේ සල්ලි ටික එහෙම ගන්නව නෙවෙයි. අරගෙන කකුල් දෙක මෙහෙම උඩට අරගෙන. අය ඔහොම කවි සින්දු කියන්නේ විසාදරදිව. ඒ විකාරද මම තමයි රාගධාරි දාලා උච්චසරෙන් අල්ලන්න හදන්නේ. ඇයි? විකාරද? ඔව් ඒ විකාරද මං. හැබැයි ඉතින් අපේ එක්කනත් ඉඳලා ඉල්ල ඇත්ත කියනවා ඈ.
ඇයි නෑ ඔයාට විකාරද තියෙන්නේ? අහන්නකෝ සුපෙම්බරාන්නනේ අම්මට උඩු. ඔය චූටි කන ලං කරන්නකෝ මගේ මේ චූටි කට ගාවට කන ඔව් අනේ බෑ. ඇයි ඔයා හදන්නේ මගේ කන කන්න. අනේ පොවනේ කන කන්න නෙමෙයි අනේ ආදරබර හැඟුම් පිරිති උත්කුරුට්ට වලින් බරවිච්ච ආදරබර සින්දුවක් කියන්නේ හදන්නේ මම හරි හරි හරි. ඔය කන ලං කරන්නකෝ සුපෙම්බරාන්නනේ මේ ආදරේ ගීතය මම ඔයා වෙනුවෙන්මයි ගායනා කරන්නේ ගයන්න ප්‍රිය. අහන්නකෝ අනේ අම්මා. සදාකල් අනේ සදාකල් කණ්ඩුල අනේ කණ්ඩුවනේ බෙල්ල වල දාගන්න කණ්ඩුව කොහෙද ඔය ගිහින් ඉන්නේ මම්මේ. අර දෙන්නන් මොකවන්න hina වෙවි ඉන්නව නේද ළඟට අරගෙන බලාගන්න මම මෙහෙම කිව්වේ මොකුළුව බලපන් අනේ මේ බයනට ඔයාලා බයින්න. අය මොකක් හරි කිව්වද නෑ මොනවත් නෑ. මේ ඔයා ඉන්නවද? මේ ඉන්නේ දැන් ඔයා නෙමෙයි දර කෑ ගැහුවේ. අයි ලස්සන නැද්ද මං හිටියේ ඔයාගේ බෙල්ලට කවුරු හරි කෙටුවා කියලා. අනේ මේ කාමිනීගේ ඇඟට අතක් තියන්න කවුරු හරි ඉන්නවනම් එන්න කියන මෑ කරල් කඩනවා වගේ ටකස් ගාලා කඩන්නේ මම අද්දඩු අදඬු. ඔව් මේ මැනිකේ අයි අපි දෙන්නම එකක් කියමු. අන්න හරි ඔබ දවසකින් බැරි වුණා ඒක තමයි. පොඩ්ඩක් ඉන්නකෝ මං දොර වහලනක අර ඉස්සරහ දොර වහලා එන්නම පොඩ්ඩක් ඉන්න පිටිපස්සේ එකත් වහලා එන්නම මොකද ගෑණි දොරවල් එමුවන්. හරි ඒ දොරේ සද්ද දාවේ. ඔව් මොකයි බං ඒ දොරේ සද්දේ? අරුවගේ සද්ද නෙමෙයිනේ අරුවගේ සද්ද නෙමෙයිනේ අරුවගේ නේ මෙව්වේ සද්දේ. ඒකට තෙල් දාලා නැහැ තෙල් දාලා නෑ. ඒක නෙමෙයි දැන් කාටවත් පේන්නේ මම 1 2 3යි කියනකොට ඔයා 3න් අල්ලලා පටන් ගන්න ඕනේ අයියනේ අයියේ කටවහගෙන බලපල්ලා. ඒ අයියට මට දැන් ඉතින් එනවා කියන්න අයියානේ මැප්. ඒක නෙමෙයි හරි හරි හරි. 3න් අල්ලලා පටන් ගන්න ඕනේ ඕන ඒ කියන්නේ 1 2 3යි කියනකොට 3න් අල්ලලා පටන් ගන්න ඕනේ පටන් ගන්න නම් පුළුවන් අල්ලන දේ තමයි කියන්නේ. අයි මිනිහ දැන් රාජකාරී කරනවල නේද රාජවාසලේ වසර ගණනාවක් රාග තාල නාද කියන තුනවත් ඒ පත්තිරිප්පේ ඉන්න නටුම් ගුරුවරයා කියලා දෙන්නේ නැද්ද? රාග තාල නාද තුනේ. ඔව්. හරියට හරි. හරි. එන්න හොනම් 1යි 2යි 3යි. ඔබ මගේ සුකුමල් මනලෝලි මනහරි ඔබ මගේ සුකුමල් මනලෝලි මනහරි ආදර පහසින් ළඟාවේ ආදරියේ ආදර පහසින් ළඟාවේ ආදරියේ
කඩුළු මාෂිලපති නිවහනේ ඉන්නවද? වල්ලක මොනවද කරන්න බෑනේ යන්නේ. චිබල්ලා වල්ල. ඒයි චිප්. කඩුළු මාෂිලපති කවුදනේ ඔය? නිවහනේ ඉන්නවද? නෑ කිය. අපි නෑ කියන්නේ. කවුරු හරි කමන්න. එහෙම කියන්නේ අපි නෑ කියන්නේ. මේ අපි නැතෝ හරියද? ගෙදර කවුරුත් නැත්නම් කවුද කතා කරන්නේ? ඒ එළදෙන ඔයා නේද මට කිව්වේ එහෙම කියන්න කියලා මං කිව්වා මට එළදෙන කියලා බයින මන් එළදෙන ඔයාට ගොනා කඩුළු මාෂිලපති ඔන්න ආයෙ කතා කරනවා. නිවහනේ ඉන්නවද? අපි කරන්න කියන්නේ අපි බුති කියන්නේ. එහෙම කිව්වනම් හරිනේ හරි හරි. මේ අපි බොදි ගෙදර කට්ටිය බුදි නම් ඔය හීනෙන්ද කතා කරන්නේ? අයියෝ ඔයා නම් ගොඩේ නෙමෙයි ගොම්පතන කණුවද කොහෙද ඔන්න ඔය ඕන කුඩයක් කරගෙන මම කතා කරන්නේ කැඩුවා අයියෝ මේ කුණ්ඩි පට්ටම දාගත්තේ කැඩුවා වර්ධ කරන සමාවෙන්න කඩුළු මාෂිලපති ඒ මේ අයි අපේ රාජමන්දිරේ බාධක ඇවිල්ලා ඉන්නේ. ඒ මොකටද දන්නේ මේ තම සුතන ඉන්නවා. කඩුළු මාෂිලපති අඩියක්වත් එන්න එපා. හරි මේ කඩුළු මාෂිලපති මොකද අනේ මම හදිස්සියෙන් මුණ ගැහෙන්න ආවේ ඔබ ලොකු උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙයි. මං දැන් රාජමන්දිරේ ඉඳලා නෑ කියන්න තිබ්බනේ. මම උදව් බලාපොරොත්තු වෙන්නේ ඔබගෙන් උනාට මට මේ උදව් ගන්න වෙන්නේ කාමිනීගෙන්. ඒ නිසා මම කාමිනී මුණ ගැහෙන්නයි. බාධක කුමාරියා කියන්න මේ කාමිනී කියන්න මොකද්ද කාරණේ කඩුළු මාෂිලපති ඇයි අතෙන්ට පළ ඇයි මොකටද නාලි දණ්ඩ කපනවා. කාමනේ ඔය අද මමනේ කාමනේ මට යන්න කිව්වේ කඩුළු මාෂිලපති කාමිනී තෝ වුණාට ගෙදර මිනිහා මම. කවුද කිව්වේ වර්ධව හිතන්න එපා. කවුද කිව්වේ ඒක ගෙදර මිනිහා මම කියලා අල්ලපු ගෙදර ගෑණි. ඒ ගැරිට වෙන්නේ අපේ ගෙදරට නන් නෙවෙයි ඒ මොට්ටි. දෙන්න රණ්ඩු දෙපර වෙන්න එපා. කඩුළු මාෂිලපති. මාස ගානකින් අද ගෙදර ආවේ. ආ ගෑනිත් එක්ක සන්තෝෂෙන් කතා කොහොමද ඉන්නෝනේ. මම මේ අර්ථි ගමනක් ආව නෙවෙයි. අඩියක් එන්න එපා. හරිද මං කතා කරන්නම්. හරිද කඩුළු මාෂිලපති දෙකෙන් ඔරෝන ඉරවිල්ල. මම ආවේ මේ කක්කා මේ මම ඉන්නවා කක්කක් කියන්න ඕනේ මේ ඇයි මොකද ඉතින් කක්කක් කිව්වේ කාමිනේ කියන්නනේ කක්කා ඔව් කක්කා නෙමෙයි ඉතර කිව්වා කපුටු කක්කා කියලා. අනේ මන්නේ කාමිනේ ඔයා නෙමෙයි නේද මේ වංගරපත බලන්න හිටපන්. මේ මිනිහ මගේ සුබසියක් කැඩුවා කඩුළු මාෂිලපති ශේෂ්ඨ මෙට්ටට ගැහුවා. මට කරන උදව්වක් උපකාරයක් වශයෙන් ඔව්. මට කාමිනී විනාඩි 5කට ඒ විනාඩි 5කටලු ඔව්. හම්බෙන්නම්කෝ 5කට ඒ බුල කඩුළු මාෂිලපති තොට නම් 5 නෙමෙයි 15 වුණත් මොකද? මේ කඩුව කඩුළු මාෂිලපති මට කාලේ ගොඩාක් රන්හා සමාන වටිනවා. එහෙම ගෑනු දෙනවද? එහෙම වරදවා හිතන්න එපා. මම දැන් අර අයියට කතා කරලා අයියේ උඹේ ගෑණි මට විනාඩි 5කට දෙයිද? දෙයි පොල්ලක් අරගෙන දෙයි. එහෙම ගෑනු ගෙන් කඩුළු මාෂිලපති මම ඔබේ මේ ඉස්සර උදව් උපකාර ඉල්ලලා නැහැ. ඒ නිසා මට අද මේ උපකාරය කරපන්. මේ උදව් කරපන්. අර විනාඩි 5න් දැන් දෙකක් ගිහිල්ලා ඉතුරු 3යි තියන්නේ. 3යිද තියෙන්නේ? ඔව් කඩුළු මාෂිලපති 3 හොඳයිද? අනේ කඩුව මං කරන්නකෝ. කඩුළු මාෂිලපති මට රාජ්‍ය පාලනය කළා කියලා මම ඔබේ කිසිම දවසක උදව්වක් උපකාරයක් ඉල්ලලා නැහැ කඩුළු මාෂිලපති. කාමිනේ ඈ පිරිමියෙක් කරන වැඩක් නෙමෙයි. ඔය හඬනවද? නෑ ඔය නහයි හොටුවනවා. නහයි හොටුවනවා. බලපන් ඇහින් කබේනවද කියලා. ඔය හඬනවද? නෑ ඇඬෙනවා. ඉතින් රාජ්‍ය හිනා වෙන්නේ. මාෂිලපති මොකද? ඕන් අපේ ගෑනු මිනිහාට නෝට ගෑණි හේ ගානවා. දෙකින්ද කඩප්පුලි හිනාව. කඩුළු මාෂිලපති කාමිනේ ඈ මොකද මේ අඩන්නේ? ඔය අඬන්නකෝ. මගේ හදවත ඩක්ටොක් ගන්නවා. බලපන් ඇණයක් ගැලවිලාද කියලා. මොකේද? ඔය හදවතේ නැත්නම් ඩඩ්ඩොක් ගන්න නෑනේ. කඩුළු මාෂිලපති මේ ඔව් ඔයා උතන ඉන්නේ වාස කුමාරයා ඔව් කඩුළු මාෂිලපති මේ මෙතන ආහා හොඳයි.
ඒ මොකද කන්න මාෂේපති? අරු වරෙන්ලු ආ? ගෑණි දාලා ඌත් එක්ක යන්න ගන්න. කන්න මාෂේපති. මේක මේ මොකද මැදින් වැක්කරෙන්නේ? ඈ මේ බලපං මේ මැදින් වතුර පාරක් වැක්කිරනවානේ. දැක්කේනවා? මෙහෙ මන් දිහා බලපන්. කණ්ඩෝ අර පැත්ත. කණ්ඩෝ අර පැත්ත. බාධක කුමාරයාගේ පැත්ත. ඔය මොකද? මොනවද හිතෙන්නේ? මොනවද ඉතින් දෙයියන්ගේ බෝලේ දෙයියන්ගේ පොඩියම බෝල ගහලා. ආ. උඩ බැල එන්නන හරි ඔකට. පුළුවන් තෝරන්න. මොකද කන්න දැන් මාෂේ? කණ්ඩලෝ ඒ ඉරියන්දින්නේ මට නම් දැන් අඹ කොට්ට පයින්න බෑ ඕ. අඹ කොට්ට? මට නම් කුඩු පයින්න බෑ. අඹ කොට්ට නම් පයින්නත් කමන්නේ චග්ගුඩු ගහන්න නැතුව. කණ්ඩෝ මං කරන්නකෝ. කාමිනී කාමිනියෝ ඈ ඉර පේනවා. මේ පේන්නේ දැන් නම් පේනවා මට බය මං ගියාට පස්සේ උඹට හඳ පෙනේසි කියලා. පායලා නෑනේ. කන්න මාෂේ. අපි නීතියට කරු කරනවා. කාමිනේ ඈ එහෙනම් යන්න ඈ අනේ පොණි මට යන්නකෝ. මට දුකයි. දුක්ඛ දෙපා. අර ලොක දන්නවා. අර ලොක දන්නවා ඔබේ ඇස්වලින් කඳුලනවා දකින්න කැමති නැහැ කියලා. කවුද බම් මේ රෙද්ද ඉස්සුවේ? ඔබේ කට්ටිය වෙන්න ඇති. ආයේ අපේ සම්බන්ධය. අය මොකද? ඔව්. ආයේ විනාඩි 15කටත් යන්නකෝ. දැන් ඉතින් ඒ කන්න මාෂේපති. දැන් මෙතෙන්ට ගිලුණත් එකයි මෙතෙන්ට ගිලුණත්. ආ. උදේට ටිකක් පිය දාලා ගමුනේ. එහෙම ඒවට දෙන්න එපා. එහෙම බෑ. ඈ බෑ. ආ අර සල්ලි හුණා ගියයි. ආ. සල්ලි හුණා ගියයි. ඒ ටික බරගෙනම ඵලයක්. මැනික් ඔව් ඉතින් ඔය අරගෙන යන්නකෝ ගිහිල්ලා පෙට්ටකමේ දාන්න මගේ ඇඳුම් අස්සය. මගේ මැනිකේ ඈ දැන් ඔයාට පේනවද මං කොටුවක් ඇඳලා තියෙනවා. ඒ මොකද මොකද මේ? තමුසේ මේ කොටුවේ ඉඳගෙනම කතා කරනවා ඈ. හරි සීමා බන්ධන. ඔව් සීමා බණ්ඩ. සීමා බණ්ඩගේ. ඔව් කන්න මාෂේපති. බාදේ කුමාරයා ඔව් තවත් උතර මඩ ලං කරන්න එපා. ඔයා මේ කොටුවේ ඉඳගෙන කතා කරන්න ඕනේ. ආ හොඳයි. දෙන්න කොටු දෙකේ ඈ. ආ හොඳයි කන්න මාෂේපති. ආ. ඒ කන්න මාෂේපති. කාමිනේ ඈ ආව් එයි ඒ මොකද? යන්නේ අනේ පවුනේ යන්නකෝ. ආයෙනවා. කාමිනේ මොකද වදේ ඉර පේනවා. ඉර පෑන් ඒ කන්න මාෂේපති. ඉර පෑන්නත් කමක් නෑ හා කොටු පයින් දෙපා කඳුල යට කීවේ ආකාරයට ඉතින් කොහොමද